සුබ දවසක්. ඔයාට කවදා හරි මෙන්න මේ වගේ හැඟීමක් දැනෙලා තියෙනවද? එක්සෑම් එකක් ළඟයි. අසයින්මන්ට් එක සබ්මිට් කරන්න තියෙනවා. ෆෝන් එකට නොටිෆිකේෂන්ස් එනවා. ඒත් මනස සංසුන් වෙන්නෙත් නැහැ. හිතේ තියෙන්නේ එකම දෙයක්. මම ස්ට්‍රෙස් වෙලා. අද කාලේ ස්ට්‍රෙස් කියන්නේ සිසුන්ටත් තරුණයන්ටත් හැමෝටම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නය මේකයි. ස්ට්‍රෙස් එක පාලනය කරන්නේ කොහොමද? එහෙමනම් අද අපි ඒකට විසඳුමක් ගැන කතා කරන්නයි යන්නේ. ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද? ස්ට්‍රෙස් කියන්නේ අපිට ප්‍රෙෂර් එකක් නැතිනම් චැලෙන්ජ් එකක් එන විට අපේ මනස සහ ශරීරය දක්වන එක්තරා ආකාරයක ප්‍රතිචාරයක්. උදාහරණයක් විදියට එක්සෑම් ස්ට්‍රෙස්, ෆැමිලි ප්‍රෙෂර්, සෝෂල් මීඩියා කම්පැරිසන්, ෆියුචර් එක ගැන බය. මෙවැනි දේවල් හිතේ එකතු වෙද්දී අපිට දැනෙන්නේ හිත කලබල වෙනවා, හුස්ම ඉක්මනින් වැටෙනවා, කන්සන්ට්‍රේෂන් අඩු වෙනවා, ඉරිටේට් වෙනවා. ස්ට්‍රෙස් හොඳද නරකද? ඇත්තටම ස්ට්‍රෙස් කියන්නේ සම්පූර්ණයෙන්ම නරක දෙයක් නෙමෙයි. කුඩා ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් අපි මොටිවේට් වෙලා වැඩ කරනවා. උදාහරණයක් විදියට එක්සෑම් එකක් තියෙන නිසා ඔබ පාඩම් කරනවා. ඒක හොඳ ස්ට්‍රෙස් එකක්. හැබැයි ප්‍රොබ්ලම් එක වෙන්නේ ස්ට්‍රෙස් එක වැඩි වුණාම. අන්න එතකොට මනස කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. ඕවර්තින්කින් වැඩි වෙනවා. ස්ලීප් ප්‍රොබ්ලම්ස් එනවා. ඇන්සයිටි වැඩි වෙනවා. අපි බලමු මයින්ඩ්ෆුල්නස් සහ ස්ට්‍රෙස් අතර සම්බන්ධතාවය කොහොමද කියලා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ මොහොතේ සිදුවන දේ ගැන අවධානයෙන් සිටීම. ඉතින් ස්ට්‍රෙස් වෙන්නේ බොහෝ වෙලාවට අපි අනාගතය ගැන බය වෙන නිසා, නැතිනම් අතීතය ගැන පසුකැවෙන නිසා. හැබැයි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකෙන් අපි මනස ප්‍රසන්ට් මොමන්ට් එකට ගෙනියනවා. අන්න ඒකෙන් හිත සංසුන් වෙනවා, ස්ට්‍රෙස් අඩු වෙනවා, ක්ලැරිටි නැතිනම් පැහැදිලි බව වැඩි වෙනවා. අපි දැන් බලමු මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකෙන් ස්ට්‍රෙස් පාලනය කරන ප්‍රැක්ටිකල් ක්‍රමයක් ගැන. එකක් තමයි බ්‍රීදිං අවේර්නස්. ඔබට ස්ට්‍රෙස් එකක් දැනෙන වෙලාවක ඇස් ටිකක් වසාගෙන හුස්ම ගැනීමට අවධානය යොමු කරන්න. හුස්ම ඇතුල් වෙන විට, හුස්ම පිට වෙන විට මෙන්න මේක විනාඩි 2-3 විතර කරන්න. ඔබට දැනීවි එතකොට හිත ටිකක් සංසුන් වෙනවා. දෙවැනි එක තමයි thought awareness. ස්ට්‍රෙස් වෙලාවක ඔබේ හිතේ සිතුවිලි ගොඩක් එනවා. mindfulness practice එකෙන් ඔබ ඒ සිතුවිලි observe කරනවා. මම fail වෙයි. මට බැහැ. මට time නෑ. මෙන්න මේවා සරලවම සිතුවිලි විතරයි කියලා දකින්න. අන්න එතකොට ඔබ ඒවාට react නොවි observe කරනවා. තුන්වෙනි අවස්ථාව තමයි body awareness. ස්ට්‍රෙස් වෙලාවක අපේ ශරීරයත් රියැක්ට් වෙනවා. ෂෝල්ඩර්ස් ටයිට් වෙනවා, හાર્ට් බීට් වැඩි වෙනවා, මසල්ස් ටයිටන් වෙනවා. මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකෙන් ඔබ මේ සෙන්සේෂන්ස් එහෙම නැතිනම් සංවේදනයන් දැනගන්නවා. ඒකෙන් ටෙන්ෂන් රිලීස් වෙන්න පටන් ගන්නවා. අපි බලමුද රියල් ලයිෆ් එක්සාම්පල් එකක්. ස්ටුඩන්ට් කෙනෙක්ව ඉමේජින් කරන්න. එයාට එක්සෑම් එකක් තියෙනවා. එයා පැනික් වෙනවා. මට බැහැ කියලා හිතනවා. හැබැයි ඔහු මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එක භාවිතා කරනවා. ඔහු හුස්ම ගැනීමට අවධානය යොමු කරනවා, සිතුවිලි ඔබ්සර්ව් කරනවා, හිත ප්‍රසන්ට් මොමන්ට් එකට ගෙනෙනවා. කොහොම වේද? පැනික් අඩු වෙනවා, ફોකස් වැඩි වෙනවා, ඔහුට හොඳින් එක්සෑම් එක කරන්න පුළුවන් වෙනවා. මයින්ඩ්ෆුල්නස් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ටූල් එකක් විදියට යොදා ගන්නත් පුළුවන් ඔයාට. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ස්ට්‍රෙස් කම්ප්ලීට්ලි රිමූව් කරන දෙයක් නෙමෙයි. හැබැයි ඒක ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න උපකාරී වෙනවා. එයින් ඔබට කාම් වෙන්න, ක්ලියර් හිතක් තබා ගන්න, බෙටර් ඩිසිෂන්ස් ගන්න, ඉමෝෂනල් කන්ට්‍රෝල් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඔබට මේ ප්‍රැක්ටිස් එක ඩේලි ලයිෆ් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයා දිනකට විනාඩි 5ක් බ්‍රීදිං ප්‍රැක්ටිස් කරන්න, ස්ට්‍රෙස් වෙලාවක පොඩි විවේකයක් ගන්න, හිත ප්‍රසන්ට් මොමන්ට් එකට ගන්න, ඕවර්තින්කින් ඔබ්සර්ව් කරන්න. අවසාන වශයෙන්
ස්ට්‍රෙස් කියන්නේ ජීවිතේම කොටසක්. ඒක අපිට වළක්වන්න බැහැ. හැබැයි අපිට පුළුවන් ඒකට රෙස්පොන්ඩ් කරන විදිහ වෙනස් කරන්න. මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකකින් ඔබට ඒ හැකියාව ලැබෙනවා. ඔබට මතකෙ තබා ගන්න පුළුවන් මෙන්න මේ සරල වාක්‍ය ගැන හිතන්න. ස්ට්‍රෙස් එකට පාලනය වෙන්න එපා. ඒක පාලනය කරන්න ඉගෙන ගන්න. අද සිට උත්සාහ කරන්න. ඔබ ස්ට්‍රෙස් වෙලාවක හුස්මට අවධානය යොමු කරන්න. ඒක බොහොම පුංචි පියවරක්. හැබැයි එය ඔබේ ජීවිතය සංසුන් කරන ලොකු වෙනසක්. එහෙමනම් මීළඟ දවසේ අපි කතා කරමු හැඟීම් අවබෝධ කර ගැනීම ගැන.